හරි අප වදත් ට්‍රේඩ් එකක් දාන්න හිතාගෙන ආවේ. අද මට වෙලා තියෙනවා මට ට්‍රේඩ් එකකට වැඩිය දාන්න පුළුවන්. බලමු. මම පුරුදු විදිහටම MT5 එකට ගිහිල්ලා MT5 එකට මම ට්‍රේඩ් කරන්න දිගටම MT5 එකට ගිහිල්ලා volatility 75 index කියන එක තෝර ගන්න ඕනේ. මේක බලන්න මගේ දැන් 328ක් තියෙනවා ඩොලර්ස්. මේක පටන් ගත්තේ 285 න්නේ. 285 ඉඳන් 328 වෙනකම් මේ වෙනකොට වැඩි කරගෙන තියෙනවා. අපි තා වැඩි කාලයක් නෑ ට්‍රේඩ් ගන්න පටන් අරගෙන. මම දිගටම channel එකේ මගේ මේ කැපිටල් එක වැඩි කරගන්න විදිහ මම පෙන්නනවා. මෙහෙම අනුපිළිවෙලට කැපිටල් එක වැඩි වෙන YouTube channel එක මම නම් දැක්කේ නෑ ලංකාවේ තව තියෙනවද කියලා. මම හිතන්නේ නම් වෙන එහෙම නෑ ට්‍රේඩ් දාලා පෙන්නන අය ඉන්නවා. ලයිව් ට්‍රේඩ්ස් දාන අය ඉන්නවනේ. හැබැයි මේක දිගටම කැපිටල් එක වැඩි කරගන්න විදිහ පෙන්නන channel එකක් වෙන නම් තිබුණේ නෑ මට හම්බුනේ නෑ. තියෙනවා නම් බලන්නකෝ එහෙම තියෙනවා නම් හොඳයි ඇත්තටම. මේ හරි මේකේ මම හරි volatility 75 index එකට ගියා. මේක දැන් වැටලා තියෙන පැය 4 chart එක ඔයගොල්ලන්ට පේනවනේ. පැය 4 chart එක නම් පැය 4 ට්‍රේඩ් කරන්න බෑනේ. ඒක අමාරුයි වෙලා යනවනේ. මම සාමාන්‍යයෙන් පොඩි ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරන කෙනෙක්. විනාඩියට මම යනවා. මේ chart එක පොඩ්ඩක් මම බලන් ඉන්නම්. පැයකට ගියා පොඩ්ඩක් උඩට යන්න හදාන නේද? ටිකක් උඩට යනවා. මේක අනිවාර්යෙන් මේ මොහොතේ පොඩ්ඩක් උඩට ගිහිල්ලා ඉන්නේ. එහෙනම් මේක ට්‍රේඩ් එකක් දාලා බලමු. බයි එකක් දානවා. හරිද? පොඩි ට්‍රේඩ්ස් දාන්න මම ලොකුව දාන්නේ නැහැ. පොඩි ට්‍රේඩ්ස් දාන්නේ. හැමදාම කියනවා වගේ මගේ ටාගට් එක තමයි ට්‍රේඩ් එකක් දැම්මම දාන කැපිටල් එකෙන් 100ට 30ක් ගන්න තමයි හදන්නේ. 30ක් විතර කැපිටල් එක ලඟ වුණාම මම සාමාන්‍ය ප්‍රොෆිට් ටික අරගෙන ට්‍රේඩ් ක්ලෝස් කරනවා. ගොඩාක් කෙනා ට්‍රේඩ් කරගෙන ඉන්නවා කැමති නෑ. දැන් අන්තිම ප්‍රොෆිට් තුනා චුට්ටක් මදිනේ නේද පොඩි ට්‍රේඩ් එකක් එච්චර අපි තව දෙක තුනක් මම දාන්නම් මෙතන නේද. හරි. 4යි තව එකක් දාමු. දෙකක් දාමු. හරි. මේකේ මම ඩොලර් 5ක් දාලා තියෙනවා. දැනට නම් ප්‍රොෆිට් එකක් ආවේ නැහැ තාම. බලමු 5ක් කියන්නේ 1.5ක් 1.7ක් විතර ආවම ඒතර 3න් එකක් නේ. මම දාපු ගානේ 1.7ක් විතර ආවම මම මේක ට්‍රේඩ් එක ක්ලෝස් කරලා ප්‍රොෆිට් එක ගන්න බලාන ඉන්නේ. තව ටිකක් පහළට ඇවිල්ලා නිසා මම යටින් තව ට්‍රේඩ් එකක් දාන්නම් නේද. මම දාන ගාන වෙනස් වෙනවා. සැරේ සැරේ මම මේ කැපිටල් එක මගේ එක ට්‍රේඩ් එකකට දාන ප්‍රමාණය වෙනස් වෙනවා. මේ හේතුව මාකට් එක මේකේ chart එක පහළට යනකොට මම තව දානවනේ ටිකක්. හරි මේ හරියට ටිකක් දාන්න. හරි 7.9ක් මම අරන් තියෙනවා දැන් ට්‍රේඩ් එකට දාලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මේක උඩට යන්න ඕනේ. මේ සිරුරට ගියාම මම ඔව් 3ක් විතර ආව මට මේක නතර කරන්න හිතෙන්නේ. මගේ ඒතර ටාගට් එකට ගිහිල්ලානේ. 3ක් නේ 2.5කට වැඩි වුණා නම් ඇති. 130ක් එනවනේ එතකොට. මම කොහොමත් ඒ වගේ වුණාම මම ට්‍රේඩ් ක්ලෝස් කරනවා. ගොඩාක් වෙලා තියන්න නැතුව. 88ක්. සිරු බලමු මේක තව කැන්ඩල්ස් දෙකක් විතර හැදුනොත් උඩ පැත්තට යයි වගේ. පොඩ්ඩක් බලන් ඉමු. සෙල් වෙනවනේ දෙපාරේ. පොඩ්ඩක් පාරට වෙලා යන්න ඉඩ තියෙනවා. ඉතින් පාරට ආවම මම තව දානවා බයි ට්‍රේඩ්ස් එක. බයි දාන්න වෙනවනේ. දැනට නම් ලොස් පැත්ත යන්නේ. පොඩ්ඩක් පහළට ආවනේ හිතුවට වැඩිය. පොඩ්ඩක් බලමු අපි. පහළට එන හින්දා මම පහලින් ටිකක් දානවා ට්‍රේඩ්ස් ටිකක් දානවා. බලා ගන්නකො මම කරන විදිහ. මොකද 27ක් වෙන ඕගොල්ලෝ මේ මැද්දේ පේනවනේ නේද? 27ක් විතර ඉන්නේ. මෙහෙන් ටිකක් දාලා තියන්නම් මම. 23යි. බලමු ඉතින් අපි නේද? පොඩ්ඩක් බලමු. හරියන්න ඕනේ මේක. ටිකක් පහළට ආපු හින්දා හරියන්න වෙලා යයි. ටිකක් වෙලා ගිහිල්ලා තමයි හරියන්නේ මට හිතෙන්නේ. මේ හරියෙන් දාමු ටිකක් නේද? පහළට එන්න මම ටිකක් දානවා වැඩිපුර ට්‍රේඩ් ටිකක්. ඒතර උඩට ගිය ගමන් මේක හරියනවනේ.
දැනට මම ඍණ 30ක් තියෙන්නේ. ඍණ 30ක් බලමු ටිකක් 28යි. අපිට 15ක් දාලා තියෙනවානේ 15.3.4ක් මම ට්‍රේඩ් එකට දාලා තියෙනවා 30ක් ඍණ. ඩොලර් 15ක් කියන මට ඩොලර් 5ක් තමයි මේ ලෙවල් එකෙන් නම් ප්‍රොෆිට් එක එන්න ඕනේ නේද? ඩොලර් 5ක් විතර ප්‍රොෆිට් වුණාම මේක තමයි මම නතර කරන්න ඕනේ මගේ විදිහේමනේ 130ක් නේ මම හොයාගන්නේ. චුට්ටක් බලමු තව. පොඩ්ඩක් බලමුකෝ. දැනට ඉතින් 15 ටිකක් ආවය. ඒ හින්දා ඉතින් වෙලා යයි පොඩ්ඩක්. 6ට හරින් ටිකක් දාන්නම් තව නේද? ආරඩ එන නිසා. ඉතින් හරියනවා බය වෙන්න පොඩ්ඩට යනවා අනිවාර්යෙන් උඩට යන තැනක මම ට්‍රේඩ් එක දැම්මේ මේ අර ටිකක් වෙලා යයි ඉතින් වෙලා පොඩ්ඩක් යොසගෙන බලමු. ටිකක් යොසලා බලමු. විසිහතට විතර වගේ තාම නැති එකම ලෙවල් එක වගේ නේද? ගොඩාක් වෙනසක් නෑ ලොකු වෙනසක් නෑනේ. අපි ටිකක් බලන් ඉමු. 385න් අපි පටන් ගත්තේ දැනට 320කට වැඩි ඩොලර්ස් හොයලා තියෙනවානේ. අපි මේ ට්‍රේඩ්ස් දැම්මේ නෑනේ දවස් 4ක් විතර දැම්මේ නේද? 3ක් 4ක් විතර තමයි අපි ට්‍රේඩ් කරේ. එක දිගටම ට්‍රේඩ් කරේ නෑනේ. අපි ඉතින් වෙන මේ ට්‍රේඩින්ග්ම කරන එක්කෙනෙක් නෙවෙයිනේ මමත් මේ තව ජොබ් එකකුත් කරන ජොබ් එකේ වැඩ ඒවා ඔක්කොම කරගෙනනේ මේ අතරනේ කරන්නේ. හිමින් හිමින් තමයි තියන්න බලාපොරොත්තු තියෙන්නේ. මම එකපාරටම වැඩි කරගෙන මේ ඩොලර්ස් හොයන්න එහෙම රිස්ක් එක වැඩිනේ. එච්චර රිස්ක් එකක් ගන්න ඕනේ නෑනේ අපි. හරි. දැන් සෑහෙන දුරට chart එක උඩට ගියා. පැත්තට මෙයි කියලා හිතෙන්නේ උඩට මෙයි කියලා හිතෙන්නේ. බලමු ටික zoom කරලා නේද? බලමු ටිකක් ඉතින් තව පොඩ්ඩක් ඉන්න වෙනවා. තව කැන්ඩල්ස් දෙකක් තුනක් හැදෙනකොට මං හිතන්නේ හරියයි. දෙකක් තුනක් විතර හැදෙනකොට හරියයි. බලමු. 15ට නොදාපව. කන 15 පැත්තට එනවා කියන්නේ නේද? මන්නේ පොඩ්ඩක් බලන් ඉමු. වෙලා තියෙනවනේ. අද වෙලා තියෙනවා මට ඇත්තම රේට්ස් බලන් ඉන්න. ඉඳා අපිට කලබල වෙන්න දෙයක් නැහැ වෙලාව තියෙන නිසා පොඩ්ඩක් මම බලන්නම් ඈ. තාම රින්නනේ. තාම 26ක් 26 පැත්තේ තියෙන්නේ. එනවා නේද? එතන 16ක් දාලා 16ක් කියලා 17ක් විතර දාලා 32ක්ම රින ඉතින්. භාගයක් 200ක් විතර රින දැනට. බලමු පොඩ්ඩක්. තව චූට්ටක් මට ට්‍රේඩ් දාන්නත් හිතෙනවා මේ දාන්නම් තව ටිකක් නේද මම 15ට එන නිසා තව ටිකක් දාන්න. ඒතර උඩට යද්දි ඉක්මනට හරියනවා ඔබ. හරියට වැඩිපුර දාලා තියමුකෝ. 15ට එන නිසා මේ දාලා තියලා උඩට යන්න ගත්තාම ඒතර ඉක්මනට මේ ගොඩාක් වෙලා බලන් ඉන්න ඕනේ. දැන් දාන ට්‍රේඩ් ඉක්මනට හරියනවානේ. අන්තිමට දාන ට්‍රේඩ් එක ඉක්මනට හරියන නිසා අපිට chance එකක් එනවා. විලාසනේ. දැන් ඩොලර් 50ක් රිනවා මම. දාලා තියෙන ඔක්කොම ඩොලර් 26ක් දාලා තියෙනවා. අපි 27යි කියලා හිතන්නකෝ. 27යි 9ක් නේ. ඒතර ඩොලර් 9ක් විතර ප්‍රොෆිට් වෙන්න ඕනේ මගේ ට්‍රේඩ් එක දැන් ක්ලෝස් කරන්න නම්. මගේ මං හිතන විදිහට. බලමු 50යි 35ට හරි ගියා නේද? චුට්ටක් උඩට ගියා නම් හරි. ඔය පහලින් දාපු ට්‍රේඩ්ස් ටික හරි ගියා නම් හරි. 36යි පොඩ්ඩක් ඉඳලා බලමු. 26යි ඔය භාගයක් විතර හරි කියන්නේ 50නේ මම හිටියේ රින 50නේ. ඉවසන්න තමයි ඉතින් මේ ඉවසන්න ඕනේ. ඇත්තටම මේ ට්‍රේඩ්ස් වලදී කලබල වෙන්න හොඳ නැහැ. ඒක තමයි ඉතින් මම නම් ඉගෙනගත්ත ලොකුම දෙයක්. ඒ කියන්නේ හරියන්නේ නැහැ නේ එකපාරට අපි දාන ට්‍රේඩ් අපි හිතනවා වගේ. බයි නම් සෙල් පැත්තට යන්න පුළුවන්. සෙල් නම් බයි පැත්තට යන්න පුළුවන්. අපි හිතන වට වැඩිය සෑහෙන දුරට ගිහිල්ලා ආපහු එන්න පුළුවන් ඉතින්. මම ස්ටොප් ලොස් දාන්න නැතුව ට්‍රේඩ් කරන්නෙත් ඒකනේ ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට කියන මම නම් කැමති අතර එහෙම දාන්නයි. ස්ටොප් ලොස් දැම්මොත් එහෙම වෙන්නේ මේ
ස්ටොප් ලොස් එක ලෙවල් එකට ආවට පස්සේ අපිට යම් ලොස් එකකුත් එක්කලා ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න වෙනවනේ. හැබැයි මාජින් නැති වෙන්න තියාගෙන ඔයගොල්ලෝ දැක්කනේ මම මාජින් ගොඩක් තියාරනේ මේ ට්‍රේඩ් එක පොඩ්ඩනේ දාන්නේ. එතකොට ස්ටොප් ලොස් එක දාන්නේ නැති නිසා අර අපි හිතන්නේ නැති පැත්තට ට්‍රේඩ් එක ගියත් ගිහින් හැබැයි ආපහු කොයි වෙලාවෙ හරි මේ හරියන්න ලොකු chance එකක් තියෙනවා ඉතින්. මේ ට්‍රේඩ් එක ඉතින් අර මේ මොනිටර් කරන්න යනවා දිගට බලන්න වෙනවා නැත්නම් ඉතින් අපි මේ ලික්විඩේට් වෙලා යන්න පුළුවන් ඉතින් මේ කැපිටල් එක විතරක් බලන්න නැතුව හිටියොත් එහෙනම් එතකොට එහෙම ඉන්නවනම් අනිවාර්යෙන්ම ස්ටොප් ලොස් එකක් දා ගන්න ඕනේ. ස්ටොප් ලොස් නැතුව දානවා නම් ඉතින් ට්‍රේඩ් එකේම ඉන්න ඕනේ මේ chart එක දිහා බලාගෙන මේ ඉන්නෝනේ ක්ලෝස් කරන ගම. නැත්තම් අමාරුයි වැඩේ. හරි? ඒක පාඩට තේරෙනවනේ කියද්දිත්. හරි දැනට නම් ටික උඩට ගියා නේද? 24ක්. චුට්ටක් බලමු. හරි ට්‍රේඩ් රිපෝට් එකක් යන්න දැන් මෙතන මම දාලා දෙනවා 26ක් නේ 27ක් 9ක් නේ ඩොලර් 4 දෙන්නට ප්‍රොෆිට් වුණා මම ඩොලර් 10ක් විතර වෙනකොට මම ක්ලෝස් කරනවා මම කිව්වේ සාමාන්‍ය ඩොලර් 9 නේ මගේ මේකේ ටාගට් එක වෙන්නේ 130ක් නේ ඩොලර් 8යි 9.7යි එකට අඩු වුණා ඉන්න කොට බලමු අපි 10ක් විතර එනකොට මම මේ ක්ලෝස් කරනවා බලන් ඉන්නේ ක්ලෝස් කරන්න 10යි ක්ලෝස් කරා හරි නේද මං ට්‍රේඩ් එක දාපු එක එතකොට හරි පැත්තට ගියානේ ඔයාලට පේනවනේ මේකේ මගේ මේ ට්‍රේඩ් එක අපි හිස්ටරියට පොඩ්ඩක් යමු හිස්ටරියේ තියෙනවා ඩොලර් 7ක් නම් වෙලා තියෙනවා ක්ලෝස් කරද්දි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා මේ ඩොලර් 7යි ආවේ කමන්නේ මං හිතේ 10ක් විතර ආවගේ වර වෙනස් වෙනවනේ කමන්නේ ඩොලර් 7ක් කියන්නත් සෑහෙන ගානන්නේ ඩොලර් 7 අපි ඩොලර් 7ක් කියන්නේ බලමු සාමාන්‍ය කීයක්ද කියලා අපි දැන් 340ක් දානවා ඊටත් වැඩි මං හිතා දැන් නම් ඩොලර් එක 340 ඒවා 7ක් ගත්තොත් එහෙම 2380ක් කියන ඔය බලන්න ඉතින් සාමාන්‍ය ඉතින් රුපියල් 2000කට වැඩි ගානක් අපි විනාඩි කිහිපයක් ඇතුළත හොයාගෙන තියෙන්නේ හොඳට නැති නේද ට්‍රේඩ් එක මේකේ මේ තව තිබුණා මේක මොකද තවත් අපිට ආනේ මේ ලෙවල් එක අපි ක්ලෝස් කරේ හොඳයි නේ පාලට ඇවිල්ලානේ හරි එහෙනම් මම මේ ට්‍රේඩ් එක මෙතන ක්ලෝස් කරා දැන් වීඩියෝ එක නතර කරනවා ඕගොල්ලෝ දිගටම ඉන්න මගෙත් එක්කලා මේ වීඩියෝ බලන්න මම ඉස්සරහට මේ මම ට්‍රේඩ් දාන විදිහ ටිකක් වෙනස් සාමාන්‍ය සාම්ප්‍රදායික හැමෝම දාන විදිහ නෙමෙයි මම ට්‍රේඩ් දාන්නේ ඕගොල්ලෝට පේනවනේ හැබැයි ඒවා ගොඩක් වෙලාට සාර්ථකයි මම ඉගෙන ගත්ත දේවල් ඔක්කොම මම කියලා දෙනවා මේක ට්‍රේඩ් කරන එක එච්චර සංකීර්ණ දෙයක් නෙමෙයි අපි අනිත් YouTube channels වල videos වල පෙන්නන තරම් කියලා දෙන තරම් සංකීර්ණ දෙයක් නෙමෙයි මම ඒක හොඳටම දන්නවා ඒ කියන්නේ හොඳටම අධ්‍යයනය කරලා තියෙන නිසා මගේ ටාගට් එක ඒකනේ මම දන්න දේවල් ටික කියලා දෙනවා ඉස්සරව මම ට්‍රේඩ් කරලා ටිකක් මම ප්‍රොෆිට් කරන විදිහ ඕගොල්ලන්ට පෙන්නලා ඉවරලා තමයි මේ නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැහනේ මම මේ ඇයි මට ඔයාලා එහෙම නම් ඇයි මට අහුම්කන් දිය යුත්තේ ඇයිද කියලාවත් ඔයාලා දන්නේ නැහනේ එහෙනම් මම ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරාට පස්සේ ඕගොල්ලෝ තීරණය කරන්න මගේ වීඩියෝස් බලන්න ඕනේද සහ මම කියන දේවල් කරලා බලන්න ඕනේද කියලා වීඩියෝස් බලන්න නෙමෙයි මේ ට්‍රේඩින් වැඩ ඉගෙන ගන්න ඒක මේ මම සිග්නල් channel කරන්න කෝස් සිග්නල් මේ මොනවද ට්‍රේඩින් කෝස් කරන එහෙම එක්කෙනෙක් නෙමෙයි කරන්නේ නැහැ කවදාවත් අදහසක් නැහැ මේ එහෙම අදහසක් නැහැ මට එනලා මේක කියලා දෙන්න ඕනේ මම කැමති එක කියලා දෙන ඒකයි මම මේ වැඩේ පටන් ගත්තේ හින්දා ඔයාලා කැමති නම් ඉන්න මගේ දැනටම වීඩියෝස් ෂූට් එකයි මගේ එක කට්ටිය බලන්නේ මේ වීඩියෝ දෙන්නයි තුන් දෙනයි එහෙම එල්ල වීඩියෝස් බලන්නේ හැබැයි මම දන්නා මේක හරියට වැඩේ කරනවා නම් වැඩේ හරියට කරගෙන යනවා නම් මගෙත් එක්කලා කට්ටිය එකතු වෙනවා මම ඒක අනිවාර්යෙන් හරියට දාන්න ඒ කියන්නේ මට විශ්වාසයෙන් කියන්න පුළුවන් ඉස්සරහට මම හිතනවා එහෙම වෙයි කියලා මේක මම අතාරින්නේ YouTube වැඩේ මම කියලා දෙන්න ගත්ත වැඩේ මම අතාරින්නේ නැහැ මේ කී දෙනෙක්ද ඉන්නේ වීඩියෝස් බලන්නේ අඩු ගානක්ද එහෙම කියලා මම ඒක ප්‍රශ්නයක් කරගන්නෙත් නැහැ මට ඕනේ කියලා දෙන්නනේ බලන කෙනෙක් බලන දවසක බලයිනේ වීඩියෝස් මම හදලා තියෙනවා හරි එහෙනම් මගෙත් දිගටම ඉන්න බොහොම ස්තුතියි මේක බලුවට මම තව ට්‍රේඩ් එකක් අද දවසේ මම තව දානවා ට්‍රේඩ්ස් තව එකක් මම ඊළඟට දාන්නම් YouTube වීඩියෝ එකක් හදලා දාන්නම් දිගටම රැඳලා ඉන්න හරිද දැන් මගේ 335ක් තියෙනවා 285න් පටන් ගත්තා අපි තව ගොඩක් කල් නෑනේ මේ ට්‍රේඩ් කරන්න පටන් අරගෙන ඉතින් කැපිටල් එක වැඩි කරගත්ත විදිහ